Walkie Talkie with Rashu. එක දවසට මම ගොඩක් කට්ටියත් එක්ක එක විදිහේ දේවල් කතා කරනවා. හැබැයි අද මගේ මේ එහා පැත්තේ ඉන්න කෙනාව මං අමුතුවෙන් අඳුන් වෙලා දෙන්න යන්නේ නැහැ. මොකද මේ දවස්වල නම් අනිවාර්යෙන් අපි හැමෝම දන්න කෙනෙක්. දසුන් කොහොමද ඉතින්? අවුලක් නැහැ පොඩ්ඩක් ප්‍රශ්නේ නෙමෙයි. පොඩ්ඩක් නේ උදේම ප්‍රශ්නේ. අමාරුවෙන් ඉන්නවා. ඒ ඇස්සේ මම මෙයාව පාරකටත් ගෙන්න ගත්තානේ. මම කිව්වා පාරම කරන්න ඕනේ කියලා මං ගුවා. දැන් වල යන්න බෑ බුදුහම්බෝ. ඊවල ඉස්සරහට ගිහලා. ඉතින් මෙයා ගෙදර ඉස්සරහටම අපි ආවා ඒ හින්දා. දැන් දොරකොට දෙවල මේ දවස්වල මම එතනින්ම කතාව පටන් ගන්නවා. දැන් ගොඩක් කට්ටිය කතා බහ කරන ආందోලනාත්මක චරිතයක් තමයි ඔයා කරන්නේ. මොකද ඔයාගෙන ඔයාට තියෙන අදහස? ඒ කියන්නේ ඩාවිත් කියන එකාට මම පුදුම ආදරේ මම නළුවෙක් විදිහට මොකද මට ඒ වගේ පර්ෆෝමන්ස් එකක් කරන්න හම්බ වෙච්ච එක සම්බන්ධයෙන් ඒක තනිකර බ්ලැක් චරිතයක් මොකද ඔඩියන්ස් එක මේ වෙනකොට කුඩු වෙන්න බයි. يعني බයිනවා නොකියන දෙයක් නැහැ. ඒ කියන්නේ බයින් එක ඇතුලේ මම මාර විදිහට මට මාර ආදල් මොකද බයිනවා කියන්නේ මම වැඩේ කරා. අනිවාර්යෙන්. කියන්නේ මට හම්බ වෙච්ච මම දන්නවා ඒකේ තව පර්ෆෝමන්ස් වල මට ප්ලේ කරන්න මේ රේන්ජස් ගොඩක් තියෙනවා කියලා. ඒ වගේම ලලිත් රෝහිත අයියා අපේ ඩිරෙක්ටර් එයාගේ සෙන්ස් එක ඉතාම හොඳයි. ස්ක්‍රිප්ට් එකක් කිව්වේ නළුවෙට මොකක්ද ගේමක් ගන්න. එයා අපිට හොඳ ස්ක්‍රිප්ට් එකක් හොඳ ඇත්ත ස්ක්‍රිප්ට් එකක් අපිට දෙනවා. ඉතින් අපිට ඒක ප්ලේ කරන්න තියෙන මාට දුමීට. ඉතින් අපි try කරනවා ඒක පුළුවන් තරම් දුරට කරන්න. ඉතින් දැන් කරලා ඉවරයි අත්තටම. එතන ඩාවිත් දැන් ඔළුවෙන් පොඩක් අයින් කරලා තියෙන්නේ. ඒත් අයින් කරගන්න විදියක් නැහැ. මොකද ඔඩියන්ස් එකෙන් හම්බෙන ප්‍රතිචාර හැමෝම අහනවා කොහමද මෙහෙමයි කියලා. ඉතින් ඒ කියන්නේ ඩාවිඩ්ගෙන් අයින් වෙන්න දසුන්ට අවස්ථාව දෙන්නේ නැහැ. නෑ දැන් මට දැන් ඕනේ ඒක ඔළුවෙන් අයින් කරගන්න. මොකද මම ඊළඟ වැඩේට යන්න ඕනේ. මොකද ඩාවිත් මම අමතක කරනවා නළුවෙක් විදියට. නැත්තම් මම ඩාවිත් ඔළුවට තියාගෙන මට යන්නත් බෑ. හරිද? මම කැමති එකක් ඉවර කරන්න. ඒත් ඔඩියන්ස් එකත් එක බෑ. මොකද කරන්නේ මට ඊයේ එම්බෙලා මේ ගෑනුවෙක් කෙනෙක් මේ ඕම කරන්න එපා මේ ගෙදර ගෑණිත් තියාගෙන මේ වට යන්න බෑ කියලා බැනලා ගියා මට. මන්නේ ඩාවිත්. ඒ කියන්නේ මම මේ නගපානවා විතරයි කියලා. මම දසුන් පතිරන දෙයියෝ. අර ඉන්නේ ඩාවිත් කියලා. ඒ කියන්නේ ඇක්ටර් කෙනෙක් වෙලා ඕනට වඩා සාර්ථක වුණාමත් ප්‍රශ්නයක් තියෙනවා. නෑ ගොඩක් කට්ටිය බ්ලැක් කැරක්ටර්ස් කරන්නේ නෑ. කරන්නේ නැත්තේ ඔඩියන්ස් එක කියන්නේ ඇත්ත තරහ වෙනවනේ. කියන්නේ ඔය දන්නවා ඒක කොම්ම ගොඩක් කමර්ෂල් ඇක්ටර්ස් සහ මොන මේන් ඇක්ටර්ස් ටික බ්ලැක් කැරක්ටර් කරන්නේ නෑ. ඒ කරන්නේ නැති ඔඩියන්ස් එක කැඩෙන නිසා. ඒත් මම නළුවෙක් විදිහට මං ආසයි කැරක්ටර් වයිස් කියන්නේ මට ප්ලේ කරන්න. මම සංජීපාණිකේ මට මම සමකාමී කැරක්ටරයක් කරනකොට මට කරන්න එපා කිව්වා. ඒ කරන්න එපා කිව්වෙත් ඒ ඔඩියන්ස් එක කැඩී කියන්නේ. ඒක මම නළුවෙක් විදිහට මාර සක්සස් කැරක්ටරයක් ඒක. ඉතින් මට මේක දාවිතුත් එහෙමයි. ඉතින් මේ ඔඩියන්ස් එක කියන එක මගේ කාරණාවක් නෙමෙයි ඔඩියන්ස් එකේ කාරණාව. ඒගොල්ලෝ බාර ගන්න විදිහට ඒගොල්ලෝ මේ දේවල් ආදරෙන් අලඳ ගන්නවා නේ. ආදරෙන් හරි තරහින් හරි. දැන් මට ඉනවා දැන් අර යන්නේ කෙනමට එම් කියද්දි මං මන්නේ මේ දෙයියෝ අර ඩාවිත්තේ මම දසුන් පති. ඔන්න ඔහොම තමයි දසුන්ට ලැබෙන ප්‍රතිචාර. දැන් මේ දසුන් මං කැමතියි දැනගන්න ඔයාගේ ජීවිතය, ඔයාගේ මේ රංගන ජීවිතයේ විශේෂයෙන්ම මොනවා හරි ටර්නින් පොයින්ට් එකක් තියෙන්න නැතිනේ. ඒක ගැන. ඇත්තටම ඒ කියන්නේ ටර්නින් පොයින්ට් එක කියන්නේ මුල්ම එක තමයි මහේන්ද්‍ර කරලා. මහේන්ද්‍රකට ආවයින් පස්සේ මට මේ හැමදේම තේරෙන්න ගන්න. නැත්තම් නළුවෙක් වෙන්න ආසාව විතරයි තිබ්බේ. මහේන්ද්‍රකට ආවයින් පස්සේ තේරුණා මම මේක ආසාවට කරලා වැඩක් නෑ. මේක අධ්‍යයනය කරන්න ඕනේ. මේක අපි ස්ටඩි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මට එයාගෙන් මට හොඳ පාත් එකක් හම්බුණා. ඊට පස්සේ මම හිතුවකෝ දැන් ටෙලිඩ්‍රාමා වල මගේ ටර්නින් පොයින්ට් එක මොකද්ද කියලා ඇහුවොත් එහෙම මම නළුවෙක් විදිහට මගේ ටර්නින් පොයින්ට් එක තමයි ආසින් වැටුණා ආනන්ද බේනායකගේ. රයිට්. ඒක 2003 මම කරනවා මට අවර්ඩ්ස් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකෙන් තමයි මට වැලියු එකක් හම්බුණා. ආහා. ඊට පස්සේ මම පළවෙනියට කරනවා නිනෝ ලයිව් ෆිල්ම් එක. හැබැයි 2009 කරන්නේ තිසරින් බුලාන්ලගේ පළවෙනි ෆිල්ම් එක මෝඩ තරඟ කරපු. ඒ අප්පා අපි එක සෙට් එකක්. එතකොට 2009 කරපු ෆිල්ම් එක 2017 තමයි ෆිල්ම් එක එළියට එන්නේ. හැබැයි එතකන් අපි ඉවසගෙන හිටියා. මොකද අපිට අපිව කවුරුත් දන්නේ නැහැ. يعني ඒක තමයි අපි මුල. එතකොට ඉවසන් ඉන්නකොට ඒ තිබ්බේ කොහොමද? මේක අද දාන්න නැද්ද? කවද්ද මේක එන්නේ එහෙම එකක් හිතුන්නේ නැද්ද? අපිට හොඳට ඉවසීම් පුරුදු මොකද කියන්නේ නෑ ඇත්තටම මගේ නෙමෙයි. අපිට තිබ්බා අපිට එන අදිසියක් තිබ්බේ නැහැ. මග පාන්න. ඒ කියන්නේ ටක් ගාලා පොප්පුලර් වෙන්න. රයිට්.
පොපුලර් වෙන්න නම් තව ඕන තරම් දේවල් තිබ්බා. ඒත් අපි ඔක්කොම කාගෙන අපි සෙට් එක අපේ උන්නාරිට වැඩක් කරන්න, හොඳ වැඩක් කරන්න. ඒක ඒ කියන්නේ ආර්ට් එක ඇතුලේ අපිට අපේ ෆීලිං එළියට දාගන්න පුළුවන් වැඩ කරන්න. මිනිස්සුන්ව අඬවන්න, මිනිස්සුන්ට දැනෙන්න වැඩක් කරන්න. ඉතින් ඒක අපේ සර්කල් එක ඇතුලේ වෙනවා. ඉතින් අපි හැමෝම ඔය මම ජගා කලා ඔය ඉස්සරලා ඔය ඉල්ලාම්ලා ගොඩක් ඔය හැමෝම සෙට් එකම අපි අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වුණා මේකට. ඉතින් දැන් වෙනකොට ඒකේ ප්‍රතිලාභ තියෙනවා. ගිය අවුරුද්දේ ෆිල්ම් වල තියෙනවා. මේ වෙනකොට අපේම සර්කල් එකේ උන් තමයි මේ වෙනකොට කියන බෙස්ට් කෙන කැටගරි එකේ ඉන්නේ. ඉතින් එන සතුටුයි වැඩ වෙන එක සම්බන්ධ. ඒ කියන්නේ එහෙම ඉවසීමෙන් අර ඉක්මන් ගමනක් ගිහිල්ලා නැතුව ඉවසීමෙන් ලස්සනට ආපු ගමනක් තමයි දසුන්ගේ තියෙන්නේ. විශේෂයෙන්ම දැන් අපි මේ ෆිල්ම් කියන එකත් ඔයාගේ කටින් කියවෙච්ච නිසා කතා කරන්න ඕනේ මාරියා ගැන. මොකද ගොඩක් කට්ටිය ආදරය කරන විශේෂ චරිත ගොඩක් එකතු වෙලා තමයි මාරියා නිර්මාණය වෙන්නේ. අපි ඒ ගැන කතා කරමු. නෑ මාරියා කියන්නේ ඇත්තටම ගොඩක් කටට මිස් වුණා. ඒ කියන්නේ ඒකට වෙච්ච කැම්පේන් එකත් අවුල් ඒ වගේම එතකොට අපිට දිත්වත් ආවා. ඒකත් එක්ක අපිට වෙන්න තියෙන මාරියාව ඇත්තටම හරිද ඇත්තම උනේ අපිට ඒකයි. ඉතින් එතකොට මම කියනවා කියන්නේ කවුරු හරි නිකන් හරි ඒක බලන්න නිකන් හරි කොයි දෙයක් හම්බුනොත් ඒක බලන්න. කියන්නේ ඒක මාරි දෙයට රිස්ක් එකක් කරන් කරපු වැඩක්. ලංකාවේ විදියට ඒක ලංකාවේ ඉන්න මේන්ම කැටගරි එකේ නළුවෝ ටික හරිද? ඒ කියන්නේ අනිත් එක ඒ ලෝකේ කවුරුවත් මූද මැදට කියලා ෆිල්ම් එකක් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක තනිකර මූද මැද තමයි ෂූට් උනේ. මැද ඒ කියන්නේ අපේ තියෙන දුප්පත්කමයි අපේ තියෙන මෝඩකමයි. නෑ එතන අපේ තියෙන දුප්පත්කම සහ අපේ මෝඩකම සහ අපේ ගැට. ඔව්ලු මමත් ඔව් කියනවා. නෑ අපේ ගැට ඊට පස්සේ තියෙන අපේ ගැට. අපි ඒ ගේම ගහන්නේ රිස්ක් එකක් අරගෙන මොකක් හරි වුණා නම් ඒක ඉන්ෂුරන්ස් එකක්වත් නෑ මොකක්වත් නෑ. කිසිම ලෝකේ කවුරුත් මූද මැදට කියලා ෆිල්ම් එකක් කරලා නෑ. ඒ රිස්ක් එක ගන්න කවුරුත් ටබ්ස් වල ඒගොල්ලන්ට මාර සේෆ්ටියක් තියාගෙන අපේ ඇඩ් කරපු කට්ටිය අපේ කට්ටිය ගිලින්නත් ගියා. කියන්නේ ඒ රිස්ක් එක මාරම රිස්ක් එකක්. මම දැන් කියන්නේ ඒ ෆිල්ම් එක ඇත්තටම මාර අවුල් අපිට ඒ ෆිල්ම් එක මිනිසුන්ට බලා ගන්න බැරි වෙච්ච එක සම්බන්ධයි. මම ඒක කිව්වේ පුළුවන් නම් බලන්න ඒක මිස් කරගන්න එපා. ඒ වගේම නළුවෝ ටික ගැන කියමුකෝ. අපි තුමු මේ මාල් සුපර් බේමාල්ගෙන් මේ වගේ version එකක් හම්බ වෙන්නේ නැහැ. ප්‍රියන්ත අයියා මහේන්ද්‍ර පෙරේරා ඒ කියන්නේ ඒ දෙන්න අපේ ලෙජන්ඩ්ලා දෙන්නෙක්. ඒතකොට ඒ දෙන්න perform කරන එක සහ අපේම සර්කල් එකේ අෂාන් ළඟට අපේ දර්ශනගේ මම හිතන්නේ අන්තිමටම ප්ලේ කරපු හොඳම රෝල් එක. ඒ කියන්නේ දර්ශන එකේ ප්ලේ කරනවා සුපර්. ඒ වගේ ඇක්ටර් එක අපිට නැති වෙච්ච එක මාර මිස් වෙනවා. මොකද ඌ කියන්නේ මිනිස්සෙක් විදියේ මිනිස්සෙක් සහ නළුවෙක්. හොඳ නළුවෙක් ඇතුලේ මිනිස්සෙක් හිටියේ නැත්තම් ඒ වැඩකුත් නැහැනේ. ඉතින් මම විශ්වාස කරනවා වැඩේ ඇතුලේ හරියට වැඩක් කරලා හොඳ වයිබ් එකක් ඇතුලේ දැන් ඔය කරපු වැඩ හැම එකක්ම ඉතාලම අවංකව කරපු වැඩ. සමහර ප්‍රොඩියුසර්ලා ගේනවා ඒ ප්‍රොඩියුසර් කවදාවත් අයිමත් ටීවීවත් ෆිල්ම්වත් බලන්නේ නැහැ. ඔය කියන්නේ ඌ එච්චරම එපා කරලා තමයි අරු යවන්නේ. ඒ කියන්නේ ප්‍රොඩියුසර් ගහලා ගරා කාලා අපරාධී ප්‍රොඩියුසර් හොඳ ප්‍රොඩියුසර්ලා හොඳ මිනිස්සුන්ට හම්බුනොත් හොඳ ක්‍රියේටිවිටි හොඳ මෑන් පවර් තියෙන කට්ටියකට හම්බුනොත් එහෙම වැඩේ කොට. ඒගොල්ලෝ දැනගන්න ඕන අර ඉක්කන තෝරගන්න. දැන් දසුන් මේ මම මෙහෙම ප්‍රශ්නයක් අහනම්. ඔයාට වැඩිපුරම සතුට හිතෙන්නේ මොන වගේ දේවල් වෙනකොටද වගේ ජීවිතේ? සෑහෙන අමාරු ප්‍රශ්නයක්. සතුට වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් සපිරනකොට සතුට වෙනවා. හරිද? ඇත්තටම කෑවම සතුට වෙනවා. සතුට වෙනවා. සතුට වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ කියන්නේ මම ගොඩක් ආසයි මිනිස්සුන්ගේ සතුටේදී අඬන්න මම ඔය සතුටේදී අඬන්න කියන මිනිස්සු සතුටේදී අඬනව නේද? සතුටු කඳුළු කියන එකේදී ඇඬෙන එක තියෙනවා නේද? ඒකටම මාර ආසයි. සමහර තැන්වල ගොඩක් තැන්වල දැන් සමහර තැන්වල තාත්තා කෙනෙක් පොඩි එකෙක් එක්ක තියෙන ලව් එක දැක්කම තැන්දිනවා. කියන්නේ මං එන සමහර ඉමෝෂනල් ටක් ගාලා හැදෙන මිනිස්සු එකයි මේ සංග්ලාසෙම දාගෙන ඉන්නේ. ඔය සමහරට ගෙදර කතා ඔය වගේ කතා කරනකොට සමහර ටක් ගාලා හැදෙනවා. ඒක නිසා අනේ හිතුවේවත් නෑ මං එහෙම. ෆිල්ම් බලනකොට අඬනවා කියන්නේ පාට. මං එක එක අඬනවා. නෑ ඔයාම රංගපාපේට වඩා එහෙම වෙච්ච අවස්ථා තියෙනවද? ඉමෝෂනල් වෙච්ච අවස්ථා? නෑ මම මගේ රංගපාප පොඩි බලන්න බයයි ඔරෙන් බලන්නේ. ඒක හැකවලද බලන්නේ? නෑ සමහරේ බැලුවම අපිට වැඩි දිවෙනවා. දැන් ඒක සැටිස්ෆැක්ෂන් එකක් නෑනේ. කොච්චර නගපෑවත් මං හිතනවා මම බැලුවම ඒක මට වැඩි දිවෙනවා. මම බලන්නේ මගේ අවුලෙන්නේ. රයිට්. මොකද මට කවදාවත් වැඩක් කරලා කියන්න බෑ. මේක තමයි මට ඕන කරපු හොඳම වැඩි. ඒක කියන්නේ ඔඩියන්ස් එක. රයිට්. එතකන් මම ඉන්නවා මේ දැන් මමයි සමන්ලි මෝටර් බයිසිකල් මං අර කතාව පස්සේ කියන මෝටර් බයිසිකල් බලලා දැන් පළවෙනි පාර ප්‍රීමියම් එක බැලුවා. කවුරුත් නෑ අපේ කාස්ට් ඇන්ඩ් ක්‍රූ. මම බලලා අපිට පොඩි වෙලා බලන්න නම් මේක හොඳද අනගද අපිට කියන්න බෑනේ. අපි කොච්චර හිටියත් අපිට වැරදි පෙන්නලා. හැබැයි ඊට පස්සේ
ඕඩියන්ස් එකෙන් තමයි ආන්නේ කොහොමද? ඕඩියන්ස් එකේ කියන එකෙන් තමයි අපි රිකවර් වෙන්නේ. ඇත්තටම දැන් ෆිල්ම් එක අවුලන්නේ නැහැ. බලන්න පුළුවන් මේක ලස්සනයි කියලා. අපිට කියන්න බෑනේ අපි තමයි මේක බලන්නේ මේක තමයි හොඳම වැඩේ. හොඳම වැඩේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ ඒකට මාජින් එකක් නැහැනේ. ඔව් ඒක ඇත්ත. මනින්න බෑනේ අපිට. කෙනෙක් එක්ක මනින්න අපි මීටර් 100 දුවනනම් එහෙම දුවලා මනින්න පුළුවන්. තප්පර ගන්නට මීටර් 100 දුවන්න. නළුවේ මාජින් එකක් නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා කියන්නේ බෙස්ට් ඇක්ටර් කියන එක නෙමෙයි බෙස්ට් පර්ෆෝමන්ස් තමයි තියෙන්නේ. රයිට්. ඒ කියන්නේ බෙස්ට් ඇක්ටර් කියන්නේ මේ අවුරුද්දේ බෙස්ට් පර්ෆෝමන්ස් එක. කවදාවත් කියන්න බෑ මේක ඉන්නේ ලෝකේ හොඳම නළුවට හම්බුණා කියලා මෙයා තමයි හොඳම ඇක්ටර් කියන එක කියන්න බෑ. ඒක නේ මාජින් එක නැහැනේ. ඔව් ඒක බලන්නේ. විදියක් නැහැ. ඒක බලන්නේ මිනිස්සු. ඔව්. ඒක තමයි කතන්දරේ. එතකොට දැන් අර අනිත් කැලලට ආපහු අපි ඒක මදි. ඔයාට ඔයාගේ ෆිල්ම් එකක්වත් බලන්න බෑ. ඒ තරම් ඉමෝෂනල් කියලා කිව්වා. බලන්න අඬනකේ මම ආසයි මිනිස්සු සතුටු දියන් අඬන්න කියන්නේ. ඒක නේ ඉමෝෂනල් කැලලක්. මිනිස්සු සතුටු වෙනකොට කියන්නේ මම උදව් කරපු කට්ටිය සතුටු වෙනකොට ඒ කියන්නේ සමහර ඉමෝෂනල් කැලලි තියෙනවා. ඒව තමයි මම හිතන්නේ අපිට ආර්ට් එකක් විදිහට එල්ල දාගන්න පුළුවන් කැලලි. ඒ කියන්නේ මම හිතනවා මගේ ෆීලිංග්ස් වලින් තමයි මම වැඩ කරන්නේ. රයිට්. මම කැමති අලුත් එක්ස්පීරියන්ස් කරන්න අලුතෙන් මිනිස්සු හම්බ වෙන්න. ඒ කියන්නේ හැමදෙස්සෙම එක තැනක ඉන්නේ නැතුව අලුත් වට දෙනවා. මම කොහොමද ට්‍රැවල්. මට කොහොමද එක තැනක ඉන්න බෑ. ඒතකොට මම යනවා මම ටේස්ට්. එතකොට මම ගිහිල්ලා මම මේ තියෙන මම කඩේකින්ම මම කාලා දෙනවා. මම ආසයි මේ ඒ ටේස්ට් එක කරන්න. ඒක වෙන ටේස්ට් එකක්. ඉතින් මම හිතනවා ආර්ට් එක අපිට එළියට දාගන්න අපේ ලයිෆ් එක විඳින්න ඕනේ කියලා. ඉතින් මම ආසයි සතුටු වෙන්න අඬන්න මම ආසයි මට කෙලවෙන්න මට ආසයි මොකක් හරි වෙන්න නෑ මොකද ලයිෆ් එකේ නිකන් හරි බොරුවට ඉන්න ඕනේ නෑ බොරුවට මම හැමදාම එක වගේ මේ ඉන්න මට බෑ හරිද මම ආසයි මට කෙලවෙනවා නම් ඩවුන් වෙනවා නම් මම සතුටු වෙනවා නම් උඩ යනවා නම් අර එකම දිජිටොත් එහෙම වැඩක් නෑ ඕනේ උස් පහත් වීම තියෙන ජීවිතයක් තමයි දසුන්ට ඕනේ කරන්නේ කොහොමද තියෙනවා ඒක ඉතින් ඒ ආතල් එක මම ගන්නවා ඒ කියන්නේ මේ ඒ වෙනස් වීම ටික ලස්සනට මේ මැනේජ් කරගෙන සතුටින් යනවා එහෙමයි මට සමහර එකපාර උදාහරණයක් විදිහට මගේ එක කෙල්ලෙක් මෙයා ගියා. එයා මාව දාලා යට යන්න ඕන කියලා මම ආවකේ ගියා. හැබැයි මං ඒකේ ෆීලිං එකේ මම සූසයිඩ් කරගන්න ගියේ නෑනේ. රයිට්. මගේ ෆීලිං එකේ මම ওই ෆිල්ම්ස් කරා. මම මේ ෆීල් එක මට දැනුණා අම්මට ලව කෙනෙක් ගියාම දෙනනේ. හැබැයි මම මේ ෆීල් එක මගේ ආර්ට් පීස් එකක් විදිහට මම එළියට දාගත්තා. රයිට්. ඒ කියන්නේ කලාකරුවෙක්ට පුළුවන් Tamanට දැනෙන හැඟීම් කලාවෙන්ම එළියට දාගන්න. ඔව් ඒක ඉතින් හොඳ අවස්ථාවක් අපි වගේ ආටිස්ට්ලාට තමයි ඒක තියෙන්නේ. ඒක තියෙන්නේ. රයිට් දැන් එතකොට ඔයාගේ ඉදිරි වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? මේලා ඇත්තටම තව ෆිල්ම් එකක් එන්න තියෙනවා. ෆිල්ම් එකක් කතා කරලා අපි ඩෙල්ෆ් ලලිත් රත්නායක ඩෙල්ෆ් කියලා ෆිල්ම් එකක් කරා. ඒකත් මම හිතන්නේ මේ අවුරුද්දේ තව අලුත් ෆිල්ම් එකකට තව ඩ්‍රාමා එකකට කතා කරමින් ඉන්නවා. රයිට්. බලමු මොකද මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක පොඩ්ඩක් බයට් එක පොඩ්ඩක් මේව කරලා ඕල් කරලා දෙන්න කට්ටිය කරන වැඩ ඔක්කොම නවත්තලා පොඩ්ඩක් බලාගෙන ඉන්න මොනවා වෙයිද දන්නේ නැහැ ඉරානේ ගානකම් බලන් ඉන්න ඔන්න ඕක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ නේද අපිට ලෝක ප්‍රශ්න ගණන් ගන්න ඕනේ අපි කොහොමද ඉන්නත් දෙන්නේ ඒක ඇත්ත එහෙනම් වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මං වෙනුවෙන් මේ පාරට බහැලා මේ රස්නේ දුන්න වෙලාව ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා නෑ ඇත්තටම කියන්නේ නංගි අපි දැකලා තිබ්බේ නෑනේ ඔව් දැක්කර මේ වීඩියෝස් ටික යනකොට අම්මට හොඳට ප්‍රසන්ට් කරනවා හොඳට කතා කරනවා බ්ලා බ්ලා ගුඩ් ඔක්කොම හොඳයි මේ හොඳයි thank you bye Walkie Talkie with Rashu.